අපි දැන් බලමු Shopify එකේ ඩෑෂ්බෝඩ් එකේ තියෙන්නේ මොනවද කියන එක ගැන overview idea එකක් ගන්න. මොකද අපි Shopify වලින් වැඩ කරන්න නම් මේ overview idea එක අපිට ගොඩක් ලේසි වෙනවා. මේකේ තියෙන complex ගතිය අඩු කරලා හරි ලේසියෙන් මේක කරන්න පුළුවන් කියන එක ඔලුවට දාගන්න වගේම තේරුම් ගන්න. අපි screen එකට ගිහිල්ලා මේ දේවල් ටික බලමු. අපි Shopify එකට ආවට පස්සේ මෙතන දෙනවා home, orders, product, customers, marketing, discount, content, markets, analytics කියලා කිහිපයක්. ඊට අමතරව sales channels කියලා online store, point of sales කියලා තියෙනවා. ඊට පස්සේ apps කියලා තියෙනවා. left side එකේ යටම පෙන්නනවා settings කියලා එකක්. right side එකෙත් අපිට පෙන්නනවා අපේ store එකේ name එක, all stores, due dashboard සහ අපේ email address එක, logout button එක පෙන්නනවා. ඉතින් basically Shopify එකේ තියෙන overview එක බැලුවොත් ඔය විදිහට තියෙනවා. ඉතින් මේකෙදි home කියන එකේ ගොඩක් වෙලාවට අපිට latest suggestions එතකොට මේ වගේ දේවල් ටිකක් තමයි මෙතන පෙන්නන්නේ. orders කියන එකේ තියෙන අපේ store එකට ආපු orders එතකොට මේකේ draft කියලා තියෙනවා අපිට custom orders create කරන්න invoices create කරන්න abandoned checkouts කියලා තියෙනවා abandoned checkouts කියලා කියන්නේ usersලා final movement එකටම ගිහිල්ලා store එකේ detail ඔක්කොම fill කරලා හැබැයි ආ order එක complete කරපු නැති ඒවා. ඒතකොට product කියන එකෙත් ඒ විදිහටම options තියෙනවා. මේකේ අපිට product add කරන්න පුළුවන් නැත්නම් existing product ඔක්කොම import කරන්න පුළුවන් අපිට CSV file එකක් විදිහට. ඊට පස්සේ collections කියලා තියෙනවා collections කියන්නේ product වල categories කියලා කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට කියලා කිව්වොත් අපිට ගන්න පුළුවන් අපි හිතමු online clothing store එකක් අපි කරන්න කියලා. මෙන්න මේ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් මේකෙදී men's, women, kids මේ වගේ වෙන වෙනම අපිට category කරන්න පුළුවන් අනේ වගේ දේවල්. ඊපස්සේ inventory එක බලන්න පුළුවන් purchase orders, transfers වැදගත් වෙන්නේ අපි ගාව physical stores දෙකක් තියෙනවා නම් එක physical store එකකින් ඉඳලා අනිත් physical store එකේ warehouse වල තියෙන items එහා මෙහා move කරන්න. ඊපස්සේ customers කියන එකට ගියාට පස්සේ customers ලාත් අපේ stores වලින් purchase කරපු කට්ටියගේ detail ටික මෙතන තියෙනවා. customers ලා ඊට පස්සේ අපිට segments ගන්න පුළුවන්. default rules කිහිපයක් තියෙනවා. අපිට ඕනනම් create කරගන්නත් පුළුවන් කැමති අලුත් segments. marketing කියන එකේ තියෙන marketing campaigns, attributions, automations වගේ දේවල් මෙතනදී. ඊට පස්සේ discounts තියෙනවා. discounts වල අපි තියෙන promotional codes, site wide discount වටින ඒවා. එහෙම නැත්නම් එක collection එකකට විතරක් තියෙන discounts වගේ දේවල් දෙන්න පුළුවන්. ඊට පස්සේ content කියන්නේ අපි site එකේ තියෙන දේවල් මේකෙදී meta objects තියෙනවා, files තියෙනවා, menus තියෙනවා, site එකේ navigation menus, blog post එහෙම දාන්නත් පුළුවන් site එක SEO වෙන්න රෑන්ක් වෙන්න මේ දේවල් වලට. ඊට පස්සේ මාකට්ස් කියලා තියෙනවා. මාකට්ස් කියන එකෙන් අපිට මාකට්ස් කිහිපයකට දාන්න පුළුවන්. ඉතින් මේකෙදි මේ විදිහට මාකට් සෙට් කරන්න පුළුවන්. ඒකේ කරන්සි එක ඒ දේවල් ටික ඔක්කොම මෙතන බලා ගන්න පුළුවන්. කැටලොග්ස් කියලා තියෙනවා. ඇනලිටික්ස් කියලා කියන්නේ සාමාන්‍ය අපේ ස්ටෝ එකට ආපු යූසර්ස්ලා කොහෙන්ද ආවේ කොච්චර සේල් එකක් වුණාද වගේ සාමාන්‍ය එදිනදා අපිට ස්ටෝ එකක් කරන් යනකොට අවශ්‍ය කරන data ටික තමයි මෙතන ගන්න පුළුවන්. රිපෝට්ස් ගන්නත් පුළුවන්. ඊට පස්සේ live view එක බලන්නත් පුළුවන්. මේ මොහොතේ site එකේ කී දෙනෙක් ඉන්නවද? ඒ ඉන්නේ කොහෙන්ද වගේ දේවල්. online store කියන එකට ආවට පස්සේ තමයි මෙතන අපිට පුළුවන් අපේ store එකේ theme එක set up කරන්න, update කරන්න, අලුත් theme set කරන්න, purchase කරන්න, upload කරන්න මේ ඔක්කොම options තියෙනවා. pages, contact page තියෙනවා, privacy policy, refund policies වගේ policy pages එහෙම දෙනවනේ ඒ ඔක්කොම මෙතනින් දාන්න පුළුවන්. preferences කියන එකට ආවට පස්සේ store එකේ preferences ටික බලන්න පුළුවන්. මෙතෙන්දී සාමාන්‍ය අපේ store එක by default password දාලා lock වෙලා තියෙන users ලාට බලන්න බැරි වෙනවා. අපිට මේකෙන් unlock කරන්න පුළුවන් site එකේ basic SEO දේවල් ටික, site එකේ basic image එක මේ දේවල් ටික දාන්න පුළුවන්. redirections දෙන්න පුළුවන් countries අනුව මේ වගේ දේවල් ටිකක් තියෙනවා. point of sales කියනපුවාම මේකෙදි point of sales හැම package එකකටම තිබ්බට මේකට වෙනම payment එකක් යනවා. ඉතින් මේකෙදිත් අපිට first 3 month අපේ point of sale එක මේ විදිහටම $1 වලට use කරන්න පුළුවන්. ඉතින් ඒකෙදි cash, staff accounts ඒ දේවල් ටික තියෙනවා. ඊට අමතරව Shopify FOS කියන app එක iOS වලටයි Android වලටයි download කරගන්න පුළුවන්. ඊට පස්සේ apps කියලා කියනකොට මෙතනදී අපිට මේ විදිහට apps කිහිපයක් search කරගන්න තියෙන මේකේ messaging මේ දේවල් තියෙනවා, app settings තියෙනවා, all recommended apps කියන එක click කරවොත් මෙතන apps තියෙනවා. නැත්නම් මෙතනදී discover more Shopify app store කියන එකට ගිහපුවම අපිට සාමාන්‍ය WordPress website එකක් කෙනෙකුට plugins වගේ තියෙනවා වගේ Shopify වලට apps තියෙනවා. අපේ Shopify store එකේ තියෙන capabilities තියෙනවානේ. අන්න ඒවා extend කරන්න හදපු දේවල්. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාලට WhatsApp button එකක් දාගන්න, ලස්සන page හදාගන්න මේ වගේ විවිධ දේවල් වලට මේ apps use කරන්න පුළුවන්. මේකේ free apps සහ paid apps නැත්නම් paid app එකේම free version එකක් තියෙනවා. certain level එකකට පාවිච්චි කරන වගේ දේවල් ටිකක් තියෙනවා. ඊට පස්සේ ගත්තාම මෙතන settings තියෙනවා. settings වලට ගියපුවම settings වල අපේ store එකේ name එක තියෙනවා my store කියලා. ඒක change කරන්න පුළුවන් settings වලින්. ඊට අමතරව මෙතන අපේ store එකේ තියෙන Shopify එකෙන් දීලා තියෙන URL එක. ඊට පස්සේ plans,
බිලින්ග්ස් සහ යූසර්ස් කියලා තියෙනවා. යූසර්ස් කියන්නේ අපේ account එකට කී දෙනෙක්ට access තියෙනවද කියලා. බට් මෙතනදී අපිට අලුතින් යූසර්ස්ලා add කරන්න නම් අපිට plan එක upgrade කරන්න ඕන. මොකද අපිට basic package එකකදී පුළුවන් එක staff account එක use කරන්න. ඊට පස්සේ මෙතන payments තියෙනවා, checkouts තියෙනවා, customer details මේ එක එක settings තියෙන්නේ. languages මේ දේවල් ටික තියෙනවා අපිට අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්තට ආපුවම මෙතන අපේ all stores මේ දේවල් ටික තියෙනවා. මෙතනදී අපේ email එක උඩ click කරාට පස්සේ මේ විදිහට අපේ Shopify account portal එක load වෙනවා. ඉතින් මේකදී අපිට පුළුවන් අපේ first name last name දෙන්න, අපේ phone number එකක් දෙන්න, login services දෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ එක account එක ඇතුළේ stores ගොඩක් තියෙන්න පුළුවන්. මේ දේවල් ටික ඔක්කොම බලන්න පුළුවන්. preferred language එක තියන්න පුළුවන්. සිකියුරිටි කියන එකට ආවට පස්සේ අපේ ස්ටෝර් එක මේ විදිහට පාස් කීස් enable කරන්න පුළුවන්, පාස්වර්ඩ් එක change කරන්න පුළුවන්, secondary email එකක් add කරන්න පුළුවන් log වෙන්න. ඊට අමතරව two step authentications දෙන්න පුළුවන් මේකෙදි. සහ අපේ මොන devices වලින්ද අපේ ස්ටෝර් එකට log වෙලා තියෙන්නේ කියලා බලන්න පුළුවන්. log වෙලා තියෙන devices මෙතනින් log out කරවන්නත් පුළුවන්. sessions ටික ඔක්කොම තියෙනවා. ඉතින් සාමාන්‍ය Shopify store එක dashboard එක ඔන්න ඔය වගේ තියෙන්නේ. ඉතින් ඔයාලට මේ දේවල් ටික දැක්කහම හිතෙනවා ඇති Shopify එකේ මහා ලොකු දෙයක් නෑ. හරි සරල සිස්ටම් එකක් තියෙන්නේ. ඒනොත් මේ සරල සිස්ටම් එක හරිම සරල විදිහට පාවිච්චි කරවොත් ඔයාලට මාර හොඳ රිසල්ට් ගොඩක් ගන්න පුළුවන්. ඉතින් අපි මේ හැමදේම one by one ඉස්සරහට ඉගෙනගෙන යන ගමන් ඉන්නේ. අපි ඊළඟට තියෙන වීඩියෝස් ටිකත් ඉගෙන ගමු. ඉතින් මේ වීඩියෝ එකකින් පස්සේ ඊළඟ වීඩියෝ එකට යන්න කලින් පුළුවන් නම් Shopify store එක හදාගෙන මේ දේවල් ටික පොඩ්ඩක් එක්ස්පීරියන්ස් කරලා බලන්න. ඇතුලේ settings වලට ගිහින් බලන්න මොනවද තියෙන්නේ කියලා. ඒ විදිහට පොඩ්ඩක් ලර්න් කරන යන ගමන් මේ වීඩියෝ සීරීස් එක බලමු. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.